තව මාස 6යි එක්සෑම් එකට තියෙන්නේ. ගණන් හදලා බලන්න. මාර්තු ඉවරයි, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. ඔක්තෝබර් තමයි එක්සෑම් එක තියෙන්නේ. මාස 6යි කියලා කියන්නේ දවස් කීයද? 180යි. සබ්ජෙක්ට් කීයක් තියෙනවද කොට දාගන්න? 3ක්. සබ්ජෙක්ට් 3ට දවස් කීයක් සෙට් වෙනවද කියලා බලන්න. 60යි. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකකට සෙට් වෙන්නේ මාස 2යි හොදේ. ලේසි නෑ. එක සබ්ජෙක්ට් එකකට සෙට් වෙන්නේ මාස කීයද? මාස 2යි. දැන් මේ මාස දෙකේ හරිද ඔයාලා වැඩ කරන්න ඕනේ කොහොමද? මාස දෙකේ වැඩ කරන්න ඕනේ කොහොමද? බලන්න ළමයි. ඔයාලට ඉස්සලා කලින් පාඩම් මතක් කරගන්න නේ. දිගින් දිගට මතක් කරගන්න කිව්වේ. දැන් මේ මාස දෙක ඇතුලේ දරුවනේ ඒ කලින් පාඩම් වල මග හැරිච්ච කොටස් කව කරගන්නත් ඕනේ. ඉස්සරහට දැන් කරගෙන යන පාඩම් ටික කව කරගන්නත් ඕනේ. ඒකයි මම කලින් නිතරම කිව්වේ මේ මුල් පාඩම් නිතර බලන්න. ආයෙ රිකවර් කරගන්න කාලයක් තියාගන්න. රිකවර් කරගත්තේ නැති වුණොත් එහෙම අවුල්. ඉතින් දැන් කරපො නැති දේවල් වලට පස්සේ වෙන්න එපා. තව මාස දෙකක් තියෙනවා එක සබ්ජෙක්ට් එකකට. තව මාස දෙකක් තියෙන එක සබ්ජෙක්ට් එකකට. ළමයි මේක බැහැලම කරන්න. මේක බැහැලම කරන්න. අය අතාරින්න එපා. ආයෙ කාලයක් නැහැ. ආයෙ කාලයක් නැහැ ඔයාලට. හරි. තව බල ඉන්න නේ. ඊට පස්සේ නේ තව මට පුළුවන් ද අරව කරන්න මේව කරන්න ටෙස්ට් කරන්න කාලයක් නැහැ. මේ මාස දෙක ඇතුළත ඔයා එක සබ්ජෙක්ට් එකක් ඉවර කරලා දාන්න ඕනේ. කරපු ටිකවත් කරන්න ඉන්න ටිකවත් මේ සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරගන්න ඕනේ. එතකොට ඔයා මේ ඇතුලේ මේ මාස දෙක ඇතුලේ එක සබ්ජෙක්ට් එකක නේ තියරි සම්පූර්ණයෙන් කවර් කරන්න ඕනේ. තියරි සම්පූර්ණයෙන් කවර් කරගන්න ඕනේ. තමන්ගේ තියෙන අඩුපාඩු ඔක්කොම කම්ප්ලීට් කරගන්න ඕනේ. මග හැරිච්ච තියරි තියෙනවා නම් ඒවා කම්ප්ලීට් කරගන්න ඕනේ. තේරුණාද? ඒක කම්ප්ලීට් කරගෙන ඉස්සරහට තියෙන පාඩනුත් කවර් කරගන්න ඕනේ. සිලබස් එක කම්ප්ලීට් නැතුව එක්සෑම් එකට ගිහිල්ලා උත්තර ලියනවා කියන එක නිකන් මම නම් දකින්නේ ඒක මහා බොරු වැඩක් විදියට. හරිද? මොකද දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. හේතුව අපි දන්නේ කොතනින් එක්සෑම් එක යයිද කියලා. පැහැදිලිද? එතකොට මට උනේ හරිද? මේ මාස දෙක ඇතුළත ඔයාලගේ පළවෙනි කාරණාව තියරි කම්ප්ලීට් කරගන්න වෙනවා. හැබැයි ඉස්සෙල්ලාම තියරි කම්ප්ලීට් කරගෙන ඉන්නවා කියලා එහෙම යන්නත් බෑ ඔයාලට දැන්. මොකද තියරි කම්ප්ලීට් කරගෙන ඉන්නවා කියලා ළමයි තව මාස 6ක්ම ඉස්සරහට යන්න වෙනවනේ. ඒතකොට එක්සෑම් එකට කිට්ටු වෙලා. ඒ නිසා එහෙම කරන්න බෑ. දෙවෙනි කාරණාව මේ එක සබ්ජෙක්ට් එකකට එක සබ්ජෙක්ට් එකක් ගත්තා. ඒතකොට එක සබ්ජෙක්ට් එක මාස 2යිනේ. ওই මාස 2 ඇතුළත ඔයාලට මග හැරිච්ච ඉදිරියට තියෙන සියලුම තියරි කවර් කරගන්න වෙනවා. දෙවෙනි කාරණාව සියලුම පාස් පේපර්ස්. සියලුම පාස් පේපර්ස් කියලා අදහස් කරන්නේ අවුරුදු 15ක් හෝ 20ක් ආපස්සට අවමය 15ක්වත් කරන්න ඕනේ. වන්න රෙකමන්ඩ් කරන්නේ 15ක් විතර කරන්න. පාස් පේපර්ස් අවුරුදු 15ක් පිටිපස්සට කරලා ඉවර කරන්න ඕනේ. ඔයාලට මොඩල් පේපර්ස් යනවා. හොඳ මොඩල් පේපර් සෙට් එකක් කරලා තියෙන්න ඕනේ. මේවා නිකන් නේ 2.50 මොඩල් පේපර්ස් නෙමෙයි. හොඳ ප්‍රමිතිගත මොඩල් පේපර්ස් කරලා තියෙන්න ඕනේ. ඒව සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව තව මොනවද කරලා තියෙන්න ඕනේ? ප්‍රැක්ටිකල් සෙට් එක කම්ප්ලීට් කරගෙන තියෙන්න ඕනේ. ප්‍රැක්ටිකල් ඔක්කොම 38ක් තියෙනවා. 42ක් නෑ 38යි තියෙන්නේ. ප්‍රැක්ටිකල් සෙට් එක කම්ප්ලීට් කරගෙන ඉන්න ඕනේ. ඒතර මේ කියන කරුණු ටිකවත් අඩුව කම්ප්ලීට් කරගත්තොත් තමයි දරුවනේ ඔයාලට එක්සෑම් එකට යම් තාක් දුරට සාර්ථකව මොන දෙන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? පොඩ එක සබ්ජෙක්ට් එකකට මාස දෙකක් ඇතුලේ මේ ටික මෙතන 38 නම් බෙදෙනවා. හරිද? මේ ටික කරගෙන තියෙන්න ඕනේ. එක සබ්ජෙක්ට් එකක මේක නම් බෙදෙනවා කියන්නේ ඉතින් ෆිසික්ස් වල ගත්තොත් ඉතින් ෆිසික්ස් වල මාස 2යි කියලා හිතන්නකෝ. ෆිසික්ස් වල මේ සෙට් එක කරලා තියෙන්න ඕනේ. තියරි කවර් වෙලා පාස් පේපර්ස් ටික අවුරුදු 15ක් විතර ආපස්සට කරලා මොඩල් පේපර් සෙට් එකක් කරලා ප්‍රැක්ටිකල් 38 කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. පැහැදිලි නේද? අමාරුයි වගේ නේ වැඩි. අමාරුද? එහෙම නෑ. කරන්න පුළුවන්. හරිද? මේක කරලා දිනලම ඉවර කරන්න පුළුවන්. හිතට ගන්න ඕනේ ධෛර්යය. මොකක්ද? තමන් තව අවුරුද්දක් එකමාරක් යනකොට මොන වගේ තැනකද ඉන්නේ? මම නිතරම කියන කාරණාවක් නේ. පැහැදිලිද?
ඒ අරමුණ ඇතිව මේ වැඩේට බහින්න ළමයි. මේ වැඩේ ගොඩ දාලා ඉවර කරන්න. වෙන වෙන වැඩවලට යන්න එපා. නේද? මම කියනවා ළමයින්ට නිතරම මොකක්ද අර වැඩිපුර සතුටු වෙන දේවල්, වැඩිපුර දුක් වෙන දේවල්, ඒ වගේ දේවල් කරන්න එපා මේ කාලය තුල. ඒ කියන්නේ දැන් හිතන්නකෝ යාලා එක දිගට පාඩම් කර ඉඳලා එක දිගට කියන්නේ මේ එක දවසක් අරගෙන නෙමෙයි යම් කිසි කාල සීමාවක් ඇතුළත සතියක් වගේ කියලා හිතන්න. එතන සති දෙකක් කියලා හිතන්න. ඔයාලා ලස්සනට වැඩි කර ඉඳලා එක පාට ඔයාලා ට්‍රිප් එකක් යන්න වෙනවා. දැන් ට්‍රිප් එකක් යනවා. ඊළඟ පරිමේ සතුටු වෙනවා, ඩාන්ස් කරනවා, නටනවා, රොමියෝ කරලා ඔක්කොම කරලා එනවා. හැබැයි චොට්ටක් කල්පනා කරලා බලන්න. එහෙම කරලා ආවට පස්සේ ආය අර කලින් මයින්ඩ්සෙට් එක හදාගන්න පට්ට ගේමක් ගහන්න ඕනේ. ඔයාලට කලින් තිබ්බා වගේ ඒකාග්‍රතාවය නැතුව ගිහිල්ලා. ඒ ඒකාග්‍රතාවයෙන් ඔයාට වැඩ කරන්න බෑ. ඒ ස්පීඩ් එකකින් ඔයාට වැඩ කරන්න බෑ. ඔයා දැන් ටිකක් ට්‍රැක් එකෙන් පිටපැල්ලා. මොකද මනස එක තැනක නැහැ. ඔයා අර කරගෙන ආපු වැඩ ටික ඔක්කොම මගේ අරුණා. කරගෙන ආපු විදිහ අමතක වුණා. ඒකයි මම කියන්න දරුවනේ නේ වැඩි දුක් වෙන්නත් එපා. වැඩි සතුටු වෙන්නත් එපා. මේ කාලය ඇතුළත මේ මාස 6 ඇතුළත ගොඩක් දුක් වුණත් ඔය වැඩි වෙනවා. ගොඩක් සතුටුත් ඔය වැඩි වෙනවා. ඒ නිසා මේ මාස 6 ඇතුළත ගේම ගහනවා කියන එක මනසට ගන්න එකම අරමුණක් තියාගන්න. ඒ අරමුණේ වැඩ කරන්න. ඒ අරමුණ ඇතුළට වෙන වෙන දේවල් බාධා වෙන විදිහට වැඩේ කරන්න එපා. බාධා වෙන දේවල් අරමුණ එහෙම නැත්නම් තමන්ගේ ගමනට බාධා වෙන දේවල් අයින් කරලා දාන්න. ඒ පාරේ අයින් කරලා දාන්න. අයින් කරලා දාලා එකම ටාගට් එකක් තියාගන්න. මොකද්ද? ඒකක් ගන්නවා. නැත්නම් ඒ තුනක් ගන්නවා. ඒ අරමුණ නැතුව වැඩ කරොත් එහෙම හරිද? අනිත් දේවල් බාධා වෙනවා. අනිත් දේවල් බාධා වෙන එක ඔයාලට පේන්නේ නැහැ. ඒ බාධා වෙන දේවල් අයින් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම කරන්න යන්න එපා. පැහැදිලිද? ඒක නිසා දරුවනේ මේ නේ මේ මාස 6 දී බොහොම ලස්සන දැන්